ඔන්න ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ HD Techify YouTube channel එක. එහෙමනම් ඔන්න අද වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Daraz, Amazon, Flipkart අන්න ඒ වගේ ඔයාලා මොන මාකටිං සයිට් එක හරහත් ඔන්ලයින් එකෙන් ඕඩර් එකක් දාලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ඕඩර් එක සමහර දවස් කිහිපයකින් ඔයාලගේ අතට ලැබෙන්න ඕන. අන්න එහෙම ලැබෙනකොට ඔයාලට කෝල් එකක් දෙයි ඒ කොරියර්ලා ඔයාලට කෝල් එකක් දෙනවා. ඔයාලා ගෙදර කොහෙන්ද තියන්නේ අපි කොතනටද හරියට එන්න ඕනේ කියලා එයාලා ඔයාලගෙන් අහනවා. අන්න ඒ වෙලාවේ අපි මිනිස්සු කරන වැඩක් තමයි එයාලගේ ළඟ තියෙන ලොකේෂන් එක එහෙමම ෂෙයා කරනවා. අන්න ඒ වැඩ හරියන්නේ අපි 2025 එවලූෂන් එකට අනුව කොහොමද කොරිය කෙනෙක්ව අපේ ගෙදරටම හරියටම ගෙන්නගන්නේ කියලා බලමු. වීඩියෝ එකට ගිහින් බලමු. අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවමත් අපේ channel එක subscribe නොකර තමයි වීඩියෝ එක බලනවා නම් දෙන්නම පහළ තියෙන subscribe button එක click කරගෙන අපේ channel එක subscribe කරගන්න. එහෙමනම් අපි දෙන්න යමු වීඩියෝ එකට. හරි මේ වීඩියෝ එකෙන් මම ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන map කියන ඇප්ලිකේෂන් එක තියලයි අපි මේ දේ කරගන්න යන්නේ. ඒ කියන්නේ මම වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙන් කියපු දේම තමයි මම මෙතනදී ඔයාලට ඒ කියන්නේ මම වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙන් කියපු දේ මම මෙතනදී ඔයාලට කරලා පෙන්නන්නේ මේ සූදානම් වෙන්නේ. ඒකට මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ WhatsApp එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. එතරම් දැන් මට කොරිය කෙනෙක් කෝල් එකක් ගන්නවා. දැන් මම Temu එකෙන් ඕඩර් එකක් දාලා තියෙනවා කියලා හිතාගන්න. for an example මම Temu එකෙන් ඕඩර් එකක් දාලා තියෙනවා. දැන් කොරිය කෙනෙක් මට කෝල් කරනවා ඔයාලා ගෙදර කොතනද තියන්නේ මම කොහොමද හරියටම ඔයාලා ගෙදරට එන්නේ කියලා. එයා මගෙන් අහනවා. ඒ කියලා කිව්වොත් එයා දන්නේනේ කොහොමද එන්න ඕනේ කියලා. හරි දැන් මම කරනවා මේ විදිහට WhatsApp එකට යනවා. WhatsApp එකට ගිහිල්ලා මගේ නම ඒ වගේම කොහොමද මගේ ගමේ අංකය අන්න ඒ ඔක්කොම ටයිප් කරලා එයාට යවනවා මෙහෙම එන්න කියලා. ඊට පස්සේ එයා අපිට තව කෝල් කිහිපයක් ගන්නවනේ. ඒක එයාටත් අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. අන්න ඒ නිසා අපි කොහොමද කොරිය කෙනෙක්ව නිවැරදිව ගෙදරටම ගෙන්නගන්නේ කියලා මෙතනදී මම කියන්න යන්නේ. හරි ඒකට ඔයාලා මෙන්න මේ විදිහට WhatsApp එකම ඕපන් කරගන්න. WhatsApp එක ඕපන් කරලා මෙතනදී තියෙනවනේ මෙන්න මේ සලකුණ. අන්න ඒ කෝඩ් එක සරක් මේ විදිහට ක්ලික් කරගන්න. අන්න එහෙම ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් මෙතනදී ලොකේෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවනේ. අන්න ඒ කෝඩ් එක සරක් මේ විදිහට ක්ලික් කරන්න. අන්න එහෙම ක්ලික් කරපු ගමන් GPS is disabled කියලා එනවනේ. අන්න then okay කියලා ඔයාලා ටච් කරපු ගමන් ඔයාලට ලොකේෂන් එක ඔන් කරන්න වෙනවා. මෙතනදී මේ විදිහට ලොකේෂන් එක ඔන් කරන්න. අන්න ලොකේෂන් එක ඔන් කරුවට පස්සේ මේකෙන් බෙක් වෙන්න. බෙක් වෙලා send your current location කියලා ඔප්ෂන් එකක් තියෙනවනේ. අන්න ඒ කෝඩ් එක සරයක් මේ විදිහට ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරපු ගමන් ඔයාලට දෙන ඔයාලගේ ලොකේෂන් එක නිවැරදිවම සෙන්ඩ් වෙනවා ඒ කොරිය කෙනෙක්ට. ඒ කියන්නේ මම මගේ සෙල්ෆ් එකට තමයි ඔයාලට යවලා පෙන්නුවේ. ඔයාලා ඕන වෙන කොරිය කෙනෙක්ට මේ ලොකේෂන් එක මේ විදිහට ෂෙයා කරන්න පුළුවන්. හරි මේ ලොකේෂන් එක ෂෙයා කරලා දැන් කොරිය කෙනෙක්ට එන්න බැරි වුණා කියලා හිතා ගන්නකො. දැන් අපි දෙවෙනි ක්‍රමය බලමු. දෙවෙනි ක්‍රමයත් මේ විදිහටම තමයි. දෙවෙනි ක්‍රමේ මේකට වඩා ටිකක් විශේෂ ක්‍රමය තමයි. ඒක හරහා අනිවාර්යෙන් කොරිය කෙනෙක්ට ඔයාලගේ ගෙදරටම එන්න පුළුවන්. හරි මම දැන් කියන්නම් ඒ ක්‍රමය. ඔයාලා මුලින්ම වගේම ඒ සලකුණ උඩ එක සරක් මේ විදිහට ක්ලික් කරගෙන ලොකේෂන් එක උඩ එක සරක් මේ විදිහට ක්ලික් කරන්න. අන්න ලොකේෂන් එක උඩ එක සරක් ක්ලික් කරුවට පස්සේ උඩින්ම වලට බලා ගන්න පුළුවන් share live location කියලා ඔප්ෂන් එකක් තිබේ. අන්න ඒ කෝඩ් එක සරයක් මේ විදිහට ක්ලික් කරපු ගමන් ඔයාලා කරන්න තියෙන්නේ මේක hover එකත් ඔයාලා set කරගන්න. එයා දැන් example හිතා ගන්න for an example මම කියනවා. එයා දැන් උදේ 8ට එනවා කියලා හිතා ගන්නකෝ. එයා දැන් මගේ පැත්ත කල්ලංචියාගමනේ. දැන් කෙකිරාව කියලා හිතා ගන්න මගේ පැත්ත. දැන් එයා කෙකිරාවට එන්නෝ එයාට වෙලාව යනවා. මම හිතනවා උදේ 10ක් විතර යනවා කියලා හිතා ගන්නකෝ. එහෙමනම් 8 hour කියලා අපිට සෙට් කරගෙන මෙන්න මේ සලකුණ උඩ එක සරක් ක්ලික් කරපු ගමන් ඒක සෙන්ඩ් වෙනවා. then මෙතනදී තියෙන ප්‍රශ්නය මොනවද කියලා කිව්වොත් ගොඩාක් අය මේ දේ දන්නවා. මේ විදිහට එයාලා live location එක share කරනවා කියලා හිතා ගන්නකෝ. මේ විදිහට share කරපු ගමන් ඒ live location එක බලලා ඒ කොරිය කෙනෙක් හරියටම ඔයාලා ගෙදරට එනවා. අන්න එහෙම ආවට පස්සේ සමහර වෙලාවට ඔයාලගේ live location එකට බාධයක් වෙන්න පුළුවන්. මොනවද කියලා කිව්වොත් ඔයාලා මේ stop sharing කියලා option එකක් තියෙනවානේ. අන්න ඒ කෝඩ් එක සරක් ක්ලික් කරලා ඔයාලගේ භාණ්ඩය ඒ කියන්නේ ඔයාලට එන්න ඕන කෙනා එවිල්ලා ඔයාලගේ භාණ්ඩය බාර දුන්නාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ stop sharing කියලා option එකක් තියෙනවානේ. අන්න ඒ කෝඩ් එක සරක් ක්ලික් කරගන්න. හරි මේක තමයි දෙවෙනි ක්‍රමය. හරි අපි දැන් කතා කරමු තුන්වෙනි setting එක ගැන. තුන්වෙනි
ක්‍රමය මොනවද කියලා කිව්වොත් ට්‍රික් එක මොනවද කියලා කිව්වොත් ඔයාලා කාගේ හරි ගෙදරට යනවා කියලා හිතාගන්න මේක කොරියස්ලාට නෙමෙයි මේක ඔයාලට වැඩිපුරම කියලා දෙනවා මේ ක්‍රමය දෙනටමත් ගොඩාක් අය දන්නේ නැහැ. දැන් එක්සැම්පලි ඔයාලා හිතාගන්න ඔයාලා ගෙස්ට් එකක් විදිහට ඔයාලගේ යාළුවා ගෙදරට යනවා කියලා. දැන් ඔයාලට යාළුවගේ ගෙදර හරියට මතක ගේට් එකේ ඔයාලට මතකයි ඒත් එයාලා ගෙදරට හරියට කොතන තියෙන එක ඔයාලට මතක නැහැ කියලා හිතාගන්නකෝ. දැන් ඔයාලා මොනවද කරන්නේ? අන්න ඒකයි දින මම කියන්න යන්නේ. ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ සර්ච් බාර් එක ක්ලික් කරගෙන maps කියලා ටයිප් කරගන්න. මෙන්න මේ විදිහට maps කියලා ටයිප් කරගන්න. ඔන්න maps කියලා ටයිප් කරුවාට පස්සේ ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙන්නේ. අන්න දැන් ඔයාලා සර්ච් බාර් එකේ ගොඩ එක සැරයක් ක්ලික් කරගෙන ඔයාලට යන්න ඕන තැන මුලින්ම ඔයාලා සර්ච් කරගන්න. එක්සැම්පලි මම කෙකිරාවට යන්න ඕනේ. ඒත් මම හරියට දන්නේ කෙකිරාව කොතනද තියන්නේ කියලා. ඒ වගේම කෙකිරාවේ ට්‍රැෆික් එක කොහොමද තියන්නේ කියලා මට බලන්න ඕනේ කියලා හිතා ගන්නකෝ. දැන් මම කෙකිරාව කියලා ටයිප් කරනවා මුලින්ම. කෙකිරාව කියලා ටයිප් කරගත්තට පස්සේ මට හරියට යන්න ඕනේ මේ කෙකිරාව ඉංග්‍රීසි ඇකඩමි කියන තැනට. හරි. දැන් ඔයාලා ඒ කෝඩ් එක සිරක් මේ විදිහට හරියට අත තියලා ඔයාලා ප්‍රෙස් කරන්න. අන්න එහෙම ලොංග් ප්‍රෙස් කරන්න ඕනේ. ඔයාලා යන්න ඕන තැන උඩ එක සිරක් ක්ලික් කරගෙන ලොංග් ප්‍රෙස් කරන්න. ලොංග් ප්‍රෙස් කරුවා නම් ඔයාලට මේ වගේ පොඩි බොක්ස් එකක් එනවා. අන්න ඒ කෝඩ් එක සිරක් මේ විදිහට ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හරියට කෙකිරාවේ ඉංග්‍රීසි ඇකඩමි එකේ කොතනද තියන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලටත් එහෙමත් බලා ගන්න බෑ කියලා හිතා ගන්නකෝ. දැන් මේ කෝඩ් එක සිරක් ක්ලික් කරලා මෙතන රොටේෂන් කරන්න. රොටේෂන් කරලා මේ තියෙනවනේ මේ ත්‍රිකෝණයක් වගේ දෙකක් තියෙනවනේ. ඉස්සරහට එකත් පිටිපස්සට එකත්. දැන් ඉස්සරහට යන්න ඕනේ කියලා ඔයාලා හිතනවනම් ඉස්සරහට ගිහිල්ලා මේ ට්‍රැෆික් එක කොහොමද තියන්නේ කියලා බලන්න ඕනේ කියලා ඔයාලා හිතනවනම් අන්න මේ ඉස්සරහ තියෙන ත්‍රිකෝණය උඩ එක සැරයක් ක්ලික් කරන්න. දැන් ඉස්සරහට යනවා. දැන් එක්සැම්පල් හිතා ගන්නවා ඔයාලා පස්සට එන්න ඕනේ කියලා. එහෙමනම් පස්ස තියෙන ත්‍රිකෝණය උඩ එක සැරයක් ක්ලික් කරොත් පස්සට එනවා. මේ වගේ තමයි අපි කාගේ හරි ගෙදරට යනවා නම් එයාලා ගෙදර අපිට හරියට මතක නැත්නම් අපි හොයාගන්නේ මෙන්න මේ විදිය පාවිච්චි කරලා. එහෙමනම් ඔයාලට වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන අනිවාර්යෙන් අපි වීඩියෝ එක අනිත් අයට ෂෙයා කරන්න වීඩියෝ channel එක subscribe කරගන්න. ඒක ඔයාලා අපිට කරන ලොකුම ලොකු උදව්වක් වෙයි.